ගම්බිත්තර අනිත් බිත්තර වලට වඩා ගුණයි කියලාද ඔයා හිතන් ඉන්නේ? මං අද ගෙනාව බිත්තර ಜಾති 3ක්. රතු බිත්තරේ ගත්තේ සුපර් මාකට් එකකින් අර පැක් කරලා එන පැකට් එකකින් එකක්. සුදු බිත්තරේ මම ගත්තේ අපේ ගෙවල් ළඟ කඩේකින්. ඒක මිල අඩුයි රතු බිත්තරේට වඩා ටිකක්. එතකොට මිල වැඩිම එක තමයි මේක. ඒක 44ක් දුකේ දුනා ගම්බිත්තරේ පොඩි වුණාට බලන්න ඒක භාගයක් විතරම සයිස් එකෙන් පොඩි. ඉස්සලම සුදු බිත්තරේ කඩලා බලමු. මේ කඩපු ගමන් මෙහෙම ලේසියෙන් ගලාගෙන යනවා කියන්නේ මේක එච්චරම අලුත් බිත්තරයක් නෙමෙයි. ඒක අපි බිත්තර අඳුර ගන්න කරන දෙයක්. මේ බිත්තරේ තියෙනවා ඝන thick white එක සහ thin white එක කියලා දෙකක්. බිත්තර සුදු මදේ ඝනකම කොටස වැඩි නම් ඒක fresh ගතිය වැඩි. දැන් මේක ටිකක් තුනී වීගෙන ඇවිල්ලා තියෙනවා ගලාගෙන යන ගතිය වැඩි. මං කියවල සුදු බිත්තරේ අර ගෙවල් ළඟ කඩේකින් ගත්තේ කියලා ඒවා ඉතින් ෆ්‍රිජ් වල දාලා හැම කූල් කන්ඩිෂන් වල නෙමෙයි තිබ්බේ. රස්නේටත් එහෙම වෙනවා. මේක බලන්න මේකේ අර ඔන්න thick white එක කියලා මං කිව්ව අර ඝනකම කොටස හොඳට පේනවා මේ. ඔය ගාරුපේ මම පෙන්නන්නේ අන්නේ කොටස හොඳට පිම්බිලා වගේ තියෙනවා. අර වීඩියෝ එකත් පේනවා ඇති අර තුනී කොටස අඩුයි. පාටත් හොඳට තියෙනවා කහමදේ. එතකොට මෙන්න මෙතන තියෙන පොඩි ලේ පැල්ලමක් වගේ මේවට බ්ලඩ් ස්පොට් කියලා කියන්නේ මේවා හානි කර දෙයක් නෙමේ. ගම්බිත්තරේ බැලුවාම ඉතින් ප්‍රමාණයෙන් පොඩි මේකෙත් අර thick white එක හොඳට පේනවා වෙනම. හැබැයි සයිස් එකකින් ඉතා කුඩයි. මේකට අපි වැඩි මිලක් ගෙවන එකේ ප්‍රෝටීන් හම්බෙන ප්‍රමාණය නම් ඉතින් අඩුයි. එකම දේ තමයි අර නිදහසේ හැදෙන කංකුකුල්ලෝගේ ඩයට් එක නිසා ඔය කහමදේ තියෙන ෆැට් කොම්පොසිෂන් එක කියන්නේ තියෙන සමහර ඔමේගා 3 වගේ දේවල් වැඩි වෙන්න පුළුවන්. හැබැයි ඒ හැරෙන්න වෙන කිසිම වෙනසක් පෝෂණය අතින් නැහැ. මිලට සාපේක්ෂව ගත්තොත් මගේ මතේ නම් පෝෂණය අඩුයි. මං ගත්ත බිත්තර තුනේම කහමදවල හොඳ පාටක් තියෙනවා. බොරු කියන්න ඕනේ සමහර ඒවා තියෙනවා කඩවල වලින් ගත්තාම ආලු පාට වගේ කහ ගතියක් නැහැ. සුදු පාටට හුරු මේකක් තියෙන. ඒගොල්ලන්ගේ ඩයට් එකේ කුකුලන්ගේ ඩයට් එක හරියට තිබ්බ එකක් නෙමෙයි. ඒවට අර කොළ ಜಾති එහෙම කන්න දීලා නැති කුකුල්ලු. දැන් මේ තියෙන්නේ මේ සුදු බිත්තරේ කහමදේ. එතකොට ඒකත් ලොකුවට තියෙනවා පේනවනේ. හැබැයි අර පැතලි ගතිය වැඩි. අර ෆ්‍රෙෂ් ගතිය ප්‍රශ්නයක් තිබ්බනේ. මේ තියෙන්නේ සුපර් මාකට් එකෙන් ගත්ත රතු බිත්තරේ. ඒක නම් හොඳට පිම්බිලා හොඳ තද පාටකට තියෙනවා. යාළගේ ඩයට් එක හොඳට තියෙන්න ඇති. මේ දින ගම්බිත්තරේ. ඒකෙත් පාට හොඳයි. මේ පාටට හේතු වෙන්නේ කැරටිනොයිඩ්ස් කියන වර්ණක. ඒවා ශාක ඔය කොළ ಜಾති වගේ කනකොට සත්තුන්ගේ බිත්තර වලට ඇවිල්ලා හොඳට පාටක් දෙනවා. ඉතින් අපි තැම්බුවාම බිත්තර බැද්දාම එහෙම හොඳ පාටට තියෙනවා නම් ඒකේ රුචිකත්වය වැඩි. කොහොම ගත්තත් බිත්තර කියන්නේ ඊටාම හොඳ පෝෂක ප්‍රභවයක්. ප්‍රෝටීන්, මේද, ඒ වගේම විටමින් වර්ග, khනිජ ලවණ ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් මේ මුදලට රුපියල් 30කට 35කට වගේ මුදලකට ගන්න පුළුවන් ඊටාම හොඳ ආහාරයක්.